ඔයා දන්නවද අන්තර්ගතයට වගේම හැඳින්වීමට සහ නිගමනයටත් ලකුණු හම්බ වෙනවා කියලා. හැඳින්වීම අන්තර්ගතය නිගමනය හරියටම ලියලා ලකුණු 20න් 20ම ගන්න ඔයත් කැමති නම් මේ වීඩියෝ එක ඔයාට. එදා 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම වස්ථාව වෙස්මිනිස්ටර් මාදිලියේ ඩොමිනියන් නිදහසක් සහිත ආණ්ඩුක්‍රමයක් වූ අතර 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම වස්ථාව පරමාධිපත්‍ය බලය සහිත පූර්ණ නිදහසක් හිමි වූ ආණ්ඩුක්‍රමයක් ලෙස හඳුන්වා දී හැකිය. මීළඟට අපි එම 1947 ආණ්ඩුක්‍රමය සහ 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම වස්ථාව සංසන්දනාත්මකව විමසා බලමු. බ්‍රිතාන්‍ය කිරීටය තුළින් බලය ලබන්නා වූ සෝල්බරි ආණ්ඩුක්‍රම වස්ථාව වසර 25ක් පමණ කාලයක් ලංකාව තුළ ක්‍රියාත්මක වුණා. නමුත් මේ සෝල්බරි ආණ්ඩුක්‍රම වස්ථාව ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන අවශ්‍යතාවයන් වලට ගැළපෙන ආණ්ඩුක්‍රමයක් වුණේ නැහැ. ඒ වගේම මේ ආණ්ඩුක්‍රමය ලංකාවේ ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුක්‍රමයක් වුණෙත් නැහැ. සම්පූර්ණයෙන්ම මේ 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම වස්ථාව බ්‍රිතාන්‍ය අභිලාෂයන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රමයක් වුණා. මේ නිසා පැවති සෝල්බරි වස්ථාව වෙනස් කළ යුතු බව අදහස් පළ වූ අතර 1965 සිට 1970 දක්වා කාලය තුළදී ව්‍යවස්ථාව වෙනස් කිරීමේ අවශ්‍යතාවය මතු වුණත් 1970 දී බලයට පත් සමගි පෙරමුණ ආණ්ඩුව යටතේ නව ආණ්ඩුක්‍රම වස්ථාවක් කෙටුම්පත් කිරීම ආරම්භ වුණා. ඒ අනුව මේ සෝල්බරි ආණ්ඩුක්‍රමය පැවති අඩුපාඩු යම් තරමක් මගහරවා ගනිමින් 1972 ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම වස්ථාව 1972 මැයි 22 සිට ක්‍රියාත්මක වුණා. අපි බලමු දැන් මේ 1947 පැවති අඩුපාඩුකම් කොහොමද 1972 යම් තරමක් මගහරවා ගත්තේ කියලා. පළවෙනි ලක්ෂණය තමයි 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම වස්ථාවේ අපේ රට හැඳින්වුවේ ලංකාව යන නාමයෙන්. නමුත් මේ 1972 එක සංශෝධනයට ලක් වෙලා ලංකාව ශ්‍රී ලංකාව යන නාමයෙන් හඳුන්වුවා. ඊළඟ ලක්ෂණය තමයි මෙරට රාජ්‍ය නායකයා ලෙස බ්‍රිතාන්‍ය රැජින ක්‍රියාත්මක වීම අත්හිටුවීම. සෝල්බරි වස්ථාව යටතේ මෙරට අවසන් රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය රැජින වූ අතර රැජින වෙනුවට ඇය නියෝජනය කිරීම සඳහා අග්‍රාණ්ඩුකාර ධූරයක් හඳුන්වා දුන්නා. ඒ අග්‍රාණ්ඩුකාරවරයා වග කිව්වේ මෙරටට නෙමෙයි බ්‍රිතාන්‍ය රැජිනට. මේ තත්ත්වය වෙනස් කරමින් රැජින රාජ්‍ය නායිකාව ලෙස පිළිගැනීම අත්හිටුවීමෙන් 1972 වස්ථාව යටතේ නාමික ජනාධිපති ධූරයක් හඳුන්වා දුන්නා. ඊළඟ ලක්ෂණය තමයි වස්ථාදායකයේ වෙනස් වීම. 1947 පැවති පාර්ලිමේන්තුව ද්විමාණ්ඩලික වස්ථාදායකයක්. මණ්ඩල දෙකක් තිබුණා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව. එහෙම නැත්නම් උත්තර මන්ත්‍රී මණ්ඩලය. මේ 1947 ද්විමාණ්ඩලික වස්ථාදායකය වෙනුවට 1972 ඒක මාණ්ඩලික වස්ථාදායකයක් හිමි කරලා දුන්නා. ඊළඟ ලක්ෂණය තමයි අධිකරණයේ වෙනස් වීම. සෝල්බරි වස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ ප්‍රතිනිරීක්ෂණ බලය හිමි වූ අතර ඒ පාර්ලිමේන්තුව උත්තරීතර භාවයට හානියක් වුණා. මීට අමතරව මෙරට නඩු සම්බන්ධව අවසන් අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වුණේ නැහැ. ලංකාවේ නඩු සම්බන්ධ අවසන් අධිකරණ බලය හිමි වුණේ බ්‍රිතාන්‍යයේ ප්‍රීවී කවුන්සලයට. එහෙම නැත්නම් රාජ අධිකරණයට. මේ තත්ත්වය මගහරවා ගනිමින් 1972 ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ මෙරට අවසන් උසාවිය බවට ශ්‍රේෂ්ඨාධිකරණය පත් කරනු ලැබුවා. ඊළඟ ලක්ෂණය තමයි ශ්‍රී ලංකාව ආගමික රාජ්‍යයක් ලෙස සඳහන් කර තිබීම. 1947 සෝල්බරි වස්ථාවේ ආගම් පිළිබඳව කිසිදු සඳහනක් වුණේ නැහැ.
එම අඩුපාඩුව මගහරවා ගනිමින් 1972 ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදය යටතේ ශ්‍රී ලංකාව තුළ බුදුදහමට ප්‍රථම ස්ථානයක් හිමි කරලා දුන්නා. ඊළඟ කරුණ තමයි ව්‍යවස්ථාදායකයේ උත්තරීතර භාවය. මේ සෝල්බරි පාර්ලිමේන්තුව වෙස්ට්මිනිස්ටර් ආකෘතිය ගත්තත් නීති සම්පාදනයේදී පරමාධිපත්‍ය බලය හිමි වුණේ නැහැ. උදාහරණයක් ලෙස පෙන්වුවොතින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 29 වන වගන්තියෙන් පෙන්වා දීපු සුළු ජන අයිතිවාසිකම් වලට එරෙහිව නීති පැනවීමටත් කිසිදු හැකියාවක් තිබුණේ නැහැ. යම් හේකින් මේ සුළු ජන අයිතිවාසිකම් වලට එරෙහිව නීතියක් පැනවුවොතින් ලංකාවේ ඕනෑම අධිකරණයකට බල රහිත කිරීමේ හැකියාව ලබා දුන්නා. අනිකුත් නීති පාර්ලිමේන්තුවේ 3/2 බලයෙන් වෙනස් කර හැකිමුත් මේ සුළු ජන අයිතිවාසිකම් එහෙම සංශෝධනය කිරීමේ හැකියාවක් මේ පාර්ලිමේන්තුවට ලැබුණේ නැහැ. එයින් පේනවා මේ සෝල්බරි පාර්ලිමේන්තුව පරමාධිපත්‍ය බලයෙන් තොර පාර්ලිමේන්තුවක් කියලා. එම ක්‍රමය 1972 ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මගහරවා ගනිමින් පූර්ණ පරමාධිපත්‍ය බලය සහිත ව්‍යවස්ථාදායකයක් මේ 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් නිර්මාණය කරනු ලැබුවා. එම ව්‍යවස්ථාදායකය ජාතික රාජ්‍ය සභාව වශයෙන් හඳුන්වනු ලැබුවා. ඊළඟ ලක්ෂණය තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලාශ්‍රය. මේ 1947 සෝල්බරි ව්‍යවස්ථාව ලංකාවට ගැලපෙන ආණ්ඩු ක්‍රමයක් වුණේ නැහැ. ඒ සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයන්ට වාසි ලබා ගැනීම සඳහා නිර්මාණය කරනු ලැබූ ආණ්ඩු ක්‍රමයක් වුණා. ඒ සම්පූර්ණ බලය හිමි වුණේ බ්‍රිතාන්‍ය රජුන්ට. එම තත්ත්වය මගහරවා ගනිමින් 1972 ආණ්ඩු ක්‍රමය ලංකාවට ගැලපෙන පූර්ණ පරමාධිපත්‍ය බලය සහිත ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කරනු ලැබුවා. ඊළඟ ලක්ෂණය තමයි රාජ්‍ය සේවය දේශපාලනීකරණයට ලක්වීම. මේ 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ පැවති රාජ්‍ය සේවය ස්වාධීනම රාජ්‍ය සේවයක් වුණා. මේ රාජ්‍ය සේවය අතිශය ස්වාධීන වීම නිසා නිලධාරී වාදයේ ඉස්මතු වීම තුළින් තම දේශපාලන මතයට එරෙහිව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ඇතැම් නිලධාරීන් මැලිකමක් දැක්වුවා. මේ තත්ත්වය මගහරවා ගනිමින් රාජ්‍ය සේවාව පිළිබඳ අවසන් තීරණ ගැනීමේ බලය අමාත්‍ය මණ්ඩලය සතු කරමින් රාජ්‍ය සේවා උපදේශක මණ්ඩලයක් සහ රාජ්‍ය සේවා විනය මණ්ඩලයක් මේ 1972 පිහිටුවනු ලැබුවා. ඊළඟ ලක්ෂණය තමයි ව්‍යවස්ථාදායකයේ සංශෝධන ක්‍රියාව. 1947 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 29 එක වගන්තියෙන් පෙන්වලා දුන්නේ සුළු ජන අයිතිවාසිකම් වලට එරෙහිව නීති පැනවීමට පාර්ලිමේන්තුවට හැකියාවක් තිබුණ නැහැ. ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 29 තුන වගන්තියෙන් පෙන්වා දුන්නා මේ සුළු ජන අයිතිවාසිකම් වලට එරෙහිව පනවන සියලුම පනත් නීති විරෝධී බවත් එවැනි නීතියක් පැනවුවොතින් ලංකාවේ ඕනෑම අධිකරණයකට බල රහිත කිරීමේ හැකියාවක් ලබා දුන්නා. ඒ අනුව මේ සුළු ජන අයිතිවාසිකම් පාර්ලිමේන්තුවේ 3/2 බලයෙන් වෙනස් කිරීමේ වගේම සංශෝධනය කිරීමේ හැකියාවක් ලැබුණේ නැහැ. ඒ තත්ත්වය මගහරවා ගනිමින් 1972 පාර්ලිමේන්තුවේ 3/2 බලයෙන් ඕනෑම පනතක් සංශෝධනය කිරීමේ හැකියාවෙන් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කරනු ලැබුවා. ඊළඟ ලක්ෂණය තමයි මූලික අයිතිවාසිකම් පද්ධතියක් හඳුන්වා දීම. 1947 සුළු ජන අයිතිවාසිකම් පිළිබඳව වගන්ති සඳහන් වුවත් මූලික අයිතිවාසිකම් පිළිබඳව වගන්ති සඳහන් වුණේ නැහැ. ඒ තත්ත්වය මගහරවා ගැනීමෙන් 1972 ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් 6 වන පරිච්ඡේදය යටතේ ශ්‍රී ලංකා පුරවැසියෙකු සතු මූලික අයිතිවාසිකම් දක්වලා තිබුණා. හරි, අපි දැන් බලමු මේ 1947 ආණ්ඩු ක්‍රමයෙන් නොතිබුණු 1972ට අලුතින් හම්බුණු නවාංග මොනවද කියලා. පළවෙනි ලක්ෂණය තමයි සමූහ ආණ්ඩුවක් වීම. දෙවෙනි ලක්ෂණය ඒකීය රාජ්‍යයක් වීම. තුන්වෙනි ලක්ෂණය පරමාධිපත්‍ය බලය සහිත ව්‍යවස්ථාදායකයක් වීම. හතරවෙනි එක භාෂා පරිච්ඡේදයක් සඳහන් වීම. පස්වෙනි එක ආගමට මූලිකත්වයක් හිමිවීම. හත්වෙනි එක ජනාධිපති ධෝරය.
6වෙනි එක මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුළත් වීම. ඊළඟ එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් ස්ථාපිත වීම. ඊළඟ කරුණ තමයි සංවරණයෙන් වෙන් වූ විධායකය. සංවරණය කියන්නේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණ යන ආයතනවලට බලය සමානව බෙදලා එම එක් ආයතනයක් බලය ඉක්මවා යන්නේ නම් මෙම ආයතනය පාලනය කිරීමේ හැකියාව හිමිකර දුන්නා. අපි දැන් නිගමනය ලියන්නේ කොහොමද කියලා බලමු. 1947 බ්‍රිතාන්‍ය ආකෘතියට අනුව සැකසුණු බ්‍රිතාන්‍ය කිරීටයට පක්ෂපාතී වූ පාලන ක්‍රමයක් දක්නට ලැබුණා. නමුත් 1972 ව්‍යවස්ථාව මගින් ලංකාවට ගැලපෙන ස්වදේශීය පදනමකින් යුතු බාහිර බලපෑම් වලින් තොර නිදහස් ස්වෛරීය ජනරජයක් බවට පත් කරනු ලැබූ බවට ඉහත උදාහරණ මගින් සනාථ කරගත හැකියි.